ජාත්‍යන්තර කම්කරු දිනයට ජාත්‍යන්තර කම්කරු දිනයට වැඩ කරන පන්තියේ කම්කරු දිනයට වැඩ කරන පන්තියේ කම්කරු දිනයට මේ මහා උජාරුවෙන් කියනවා අපි ජීවිත පූජා කළා තමයි මේ කම්කරු දිනය ලබා ගත්තේ කියලා. නමුත් ඊයේ පාලකයෙක් එක්තරා මේ සීදුව ප්‍රදේශයේ ලෝක ප්‍රසිද්ධ අත්සුන් නිෂ්පාදනය කරන ආයතනයක කියනවා හෙට දින වැඩට එන්න සාමාන්‍ය දිනයක් කියලා. කම්කරුව අපිට වහාම දෙන්නවා. අපි ආයතනයට කෝල් කරා. කෝල් කරලා අහද්දී අපි එහෙම දෙයක් කරේ නැහැ. ඒක අපි කම්කරු දෙපාර්තමේන්තුවෙන් අවසර අරගෙන තමයි කරන්න කියලා. දිවි පුදලා දිනාගත්ත දිනයකට කම්කරු දෙපාර්තමේන්තුව අවසර දෙනවද? ඇයි මේ වගේ දිනයක් අපි වෙන් කරගත්තේ? මේක ජාතික මට්ටමින් සැලකුවොත් ඒක ප්‍රසිද්ධ නිවාඩුවක්. එතකොට මේ වගේ කම්කරුවගේ දිනේදී වැඩට එන්න කියලා පාලකයෝ කියනවා නම් අපේ කම්කරු නීති ගැන අපි කොහොමද හිතන්න ඕනේ? පාලකයෝ හැමදේම අපෙන් වහල් ශ්‍රමය බලාපොරොත්තු වුණා. අපේ නිවාඩු දවසෙත් ඔවුන්ගේ ලාභය උපරිම කර ගැනීම සඳහා යොදා ගන්න උත්සාහ කරා. පැය කාලක් ගියේ නෑ කම්කරුවෝ කියනවා කැමති අයට විතරක් වැඩට එන්න කිව්වා නාවට කමක් නෑ කියලා. එතකොට අපි මේ වෘත්තීය සමිති අයිතිවාසිකම් සම්බන්ධයෙන් කතා කරද්දී මෙහෙමද අපි පාලකයොත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. වෘත්තීය සමිති අයිතිවාසිකම් තියෙද්දී අපි දුරකථන සංවාදයෙන් තමයි අපිට මේ සාකච්ඡාවන් වලට යන්න වෙලා තියෙන්නේ. ඒ තමයි මේ වෘත්තීය සමිති පිළි නොගැනීම, වෘත්තීය සමිති මර්ධනය, කම්කරුවන්ව මර්ධනය කරලා තර්ජනය කරලා වැඩපොළ වලින් පිටවන් කිරීම. මේක හැමදාම අපි මේ වෙන්ද කලාප තුල දැක්ක සිදුවීමක්. ඒ වගේම තමයි කාන්තාව විදිහට මේ පැය 8 සේවා කාලය හාම්පුතාට ඕන විදිහට ඒක මාරු කරලා 2013 ඉඳන් දින 5 වැඩසටහනක් හඳුන්වලා දෙනවා. මේක ඉල්ලුවේ අපිද? අපි කම්කරුවෝද මේ දිනේ ඉල්ලුවේ? නැහැ. පාලකයෝ ඔවුන්ගේ පිරිවැය කප්පාදු කරගන්න ඉල්ලුවේ. ඒ 2013 අද වෙනකම් කම්කරුවන්ගේ පැය 8 සේවා කාලයේ සමච්චලයට ලක් කරමින් හාම්පුත්තු විසින් මේ දින 5 වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මේ අපි කියලා නෙමෙයි. අපි කියන්නේ පාලකයන්ට උඹලාගේ ඌමනාවට නම් මේ දින 5 යෝජනා කරන්නේ. ඒ වෙනුවට ඒ කම්කරුවෝ දවසකට වැය කරන නොමිලේ සේවය ලබා දෙන පැය කාලයට ඔයගොල්ලන් ගෙවන්න කියලා. හාම්පුතා ඒකට සූදානම් නැහැ. එතකොට මේ වෘත්ති සමිතිය අයිතිවාසිකම අපි හැමදාම කතා කරන මේ සංගමේ නිදාස සාමූහික කේවල් කිරීම සම්බන්ධයෙන් මොනවා සම්බන්ධයෙන්ද අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ? සුලි කුණාටුවක් ආවොත් ගෝලීය වශයෙන් වෙන හැම බලපෑමකදීම මේ කම්කරුවන්ට එහි වින්දිතව බවට පත් කරන්න වින්දිතව බවට පත් වෙමින් ඒ දුක දරා ගන්න සිද්ධ වෙලා තියෙනවා. අද දවසේ අපේ ඉල්ලීම් විදිහට අපි කියනවා අපේ සමාජ සංරක්ෂණය තහවුරු කරන්න, රැකියා සුරක්ෂිතභාවය තහවුරු කරන්න, කම්කරු නීති ප්‍රසංශෝධනය කරනවා නම් ඒවා ගෞරවනීය නීති පද්ධතින් වෙන්න ඕනේ. ඒවා තිබුණු නීති වලට වඩා උසස් නීති වෙන්න ඕනේ. ඒ වගේම පහුගිය දවස්වල කතා වෙනවා මේ වෙන්ද කලාපවල අති බහුතරය කාන්තාවන්ගේ රැකියාව අපේක්ෂා කරත් 35%කටත් අඩු 30%කටත් අඩු ප්‍රමාණයක් තමයි මේ මොහොතේ වෙද්දී කාන්තාව ශ්‍රම බලකායේ ඉන්නේ. එහෙමනම් මේ රටට ඩොලර් ගේන අපේ හයිය තව වැඩි කරන්න, අපිට දෙපයින් ඉඳගෙන රස්සාව කරන්න, අපිට ගෞරවාන්විතව රස්සාව කරන්න අවශ්‍ය නීති සම්පාදනය කරන්න